පුර පසළොස්ස පොසොන් පොය දවසේ අපි උදේම නැගිටලා බලු කපුටු දාන හැදුවා. ඒක අපි වෙන වෙනම තමයි පිළිවෙල කරේ. කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් හොඳට හදලා ඒවා ගුලි කරලා එහෙම හැදුවා. බලු පැටවුන්ට සැමන්, හාල්මැස්සු, නිවිති, කහ මිශ්‍ර හොඳ කිරිබතක් කිරි දාලා හොඳට හැදුවා. ඉතින් අද උදෑසනම අපි ගිහින් ඒවා අවට ඉන සියලුම සත්ත්වයින්ට බෙදුවා. මේ වීඩියෝ එක දිගටම බලන්න. ඇත්තටම ආස හිතෙනවා. ඒ වගේම හිතට මාරම සතුටක් දැනෙනවා මෙහෙම දෙයක් කරානේ කියලා. ඉතින් මේ වගේ දෙයක් කරන්න ඕනේ. මොකද අපි ඔක්කොටම මේ අමාරු කාලයක් යන්නේ. කෑම බීම අපි හම්බ කරලා සල්ලි වලින් අපි කැමති දේවල් අපි අරගෙන කන්න පුළුවන්. හැබැයි සත්තුන්ට එහෙම බෑ. උන් අපි දුන්නොත් දෙයක් තමයි කන්නේ. ඒ හින්දා පුළුවන් හැම වෙලාවකම තව කෙනෙකුට යහපතක් වෙන විදිහ දෙයක් කරන්න ඕනේ. ඒක තමයි අද මගේ පණිවිඩය වලට මම දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න. බලලා මේ වගේ දේවල් ඔයාලත් කරන්න කියලා මම ඔයාලා ගිහිල්ලානේ. ඉතින් මේ උතුම් පොසොන් පොය දවසේ මේ වගේ පින්කමක් කරන්න මට මගේ මහත්තයාගේ අප්පච්චි අපි තුන්දෙනා තමයි එකතුලා මේ වැඩේ කරේ. ඉතින් තුන්දෙනාම උදේ ගිහලා මේ ආහාර ඔක්කොම බෙදලා අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න. හාල් මැස්ස ටික අපි පොඩියට ඒව ඉරා ගත්තා. කපලා ඒක බත් එකට මිශ්‍ර කරා. ඊයස මේ විදිහට අපි කපුටොන්ට එළඟි තෙල් දාලා හදපු කිරිබත්තේ වෙනම ගුලි අපි ගුලි කරගත්තා. මොකද යාලට ඒක කන්න ලේසි වෙන හින්දා. ඊයස අපි බලු පැටවුන්ට හදපු එක වෙනම බාස්කට් එකකට අපි දාගත්තා. ඒතකොට අපිට බෙදන්න ලේසි වෙන හින්දා කුරුළු පැටවු ලේන්නු හැමදාම මෙතන උදේට එනවා. ඉතින් ඒ නිසා අපි හැමදාම උදේට වතුර කෑම දාන අමතක කරන්නේ නැහැ. අපිට පුළුවන් හැම වෙලාවකම අපි යාළුවෝ වෙනම අයින් කරනවා. ඉතින් ඒ දිහා බලාගෙන අපි හිතට සැනසීමක් ලැබෙනවා කියලා මම හිතනවා. අපේ ගෙදර ඉන්න කිටි පැටියටත් ඉතින් එයාටත් වෙනම අපි කෑම අයින් කරා. නැති විදිහට එක බත් ගුලියක් දෙන්න කපුටු රෑන් එතනට ආවා. ඉතින් සතුටුයි මේ විදිහේ සත්තුන්ගේ අපිට කුසගින නිවන්න පුළුවන් වුණාට. A simple wave, a little smile. Let the world slow down a while. I promise I'll be walking by without a tear, without a cry. Just to see you once, face to face.